ඉරාන නාවික හමුදාව එල්ල කළ ක්‍රූස් මිසයිල ප්‍රහාර මාලාවක් හමුවේ ඇමරිකානු එක්සත් ජනපදයට අයත් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන්යාලා වාහක නෞකාවට සිය පූර්ව සැලසුම්ගත ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදු වූ බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි. ඉරාන නාවික හමුදාවේ නිල ප්‍රකාශයකට අනුව එරට වෙරළාශ්‍රිතව ස්ථාපනය කර ඇති අධිබැලති කාදර් වර්ගයේ නෞකනාශක මිසයිල මගින් මෙම ඉලක්කය ලබාගෙන ඇත. මෙම හමුදාමය ක්‍රියාමාර්ගයත් සමග ඇමරිකානු නෞකා සමූහයට සිය මුල් පිහිටීමෙන් ඉවත්වීමට බල කෙරෙනු බව ඉරාන පාර්ශවය අවධාරණය කර සිටී. ඉරාන නාවික හමුදා ප්‍රධානී ඇඩ්මිරාල් ශහරම් ඉරානී ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු නෞකා සමූහයේ සෑම ගමන් බිමනක් පිළිබඳවම ඉරානය අතිශය දැඩි අවධානයකින් පසුවන බවයි. අදාළ නෞකා සමූහය ඉරාන මිසයිල පද්ධතිවල ප්‍රහාරක පරාසය තුළට පැමිණි වහාම ඕනෑම මොහොතක ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවට ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා ඇත. මෙම සිදුවීම කලාපීය නාවික ආරක්ෂාව සහ ඇමරිකා ඉරාන දේශපාලනික සබඳතා තවදුරටත් උණුසුම් වීමට හේතු වී තිබේ.